අයිබෝන් සියලු දෙනාටම මීට පෙර වීඩියෝකින් අපි සාකච්ඡා කරා යම්කිසි නිවසක් කඩකාමරයක් බදු දීමට හෝ බදු ගැනීමට අදහස් කරන පාර්ශවයකට කොහොමද බදු ගිවිසුමක් සකස් කරන්නේ කුමන ආකාරයේ කොන්දේසි ඇතුළත් කළ යුතුද කියන මෙන්න මේ කරුණු සම්බන්ධයෙන්. අද වීඩියෝකින් අපි සාකච්ඡා කරන්නේ මේ විදියට පාර්ශවයන් දෙකක් බදු ගිවිසුමකට ඇතුළත් වීමෙන් අනතුරුව බදු ගැනුම්කරුවෙකු විසින් අදාළ බදු ගිවිසුමේ කොන්දේසි කඩ කරනු ලබන අවස්ථාවකදී කොහොමද අදාළ බදු ගැනුම්කරු බදු දේපලින් ඉවත් කරන්නේ? එහෙම නැත්නම් අදාළ දේපලේ සන්තකය නැවතත් දේපලේ හිමිකරු එහෙම නැත්නම් බදු දීමනාකරු වෙත ලබා ගන්නේ කොහොමද කියන මෙන්න මේ කරුණු සම්බන්ධයෙන්. නියමිත පරිදි සකස් කරන ලද බදු ගිවිසුමක් මත කිසියම් දේපලක් බදු දීමෙන් අනතුරුව අදාළ බදු ගැනුම්කරු විසින් මේ ගිවිසුමේ කොන්දේසි කඩ කරමින් අදාළ බදු දේපලේ රැඳී සිටීම කරනවා නම් 2023 අංක 1 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත තුල සඳහන් විධිවිධාන අනුව නඩු පැවරීම කරන්න බදු දීමනාකරුට එහෙම නැත්නම් මේ දේපලේ හිමිකරුට හැකියාව තියෙනවා. මේ පනත ආරම්භයේදීම පනතේ අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යපටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද හිඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ ප්‍රමාණ කළ අලාභ අයකර ගැනීම විධිමත් කිරීම පිණිසද සහ ඒහා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනතකි කියලා මෙන්න මේ ආකාරයට තමයි පනතේ අරමුණ සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව මේ පනත හඳුන්වා දීලා තියෙන්නේම මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන්. මේ අනුව ඊළඟට අපි බලමු කොහොමද මේ පනත යටතේ ප්‍රතිකර්ම ලබා ගන්න නඩු පැවරීමක් කරන්නේ මොන වගේ ප්‍රතිකර්මද ලැබෙන්නේ මෙන්න මේ කියන කරුණු පිළිබඳව ඊළඟට අපි විමසලා බලමු. මේ පනත යටතේ නඩු පැවරීමක් කරලා සහන ලබා ගැනීමට නම් මූලිකම තිබිය යුතු දෙයක් තමයි නීති අනුකූලව සකස් කරන ලද බදු ගිවිසුමක්. නියමිත පරිදි මුද්දර ගාස්තු ගෙවන ලද වළංගු බදු ගිවිසුමක් මේ සඳහා තිබිය යුතුයි. ඒ වගේම මේ පනත අනුව බදු ගිවිසුමේ කාල සීමාව කල්පිරීමේදී එහෙම නැත්නම් බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම මත බදු ගිවිසුම අවසන් කිරීමේදී කියන අවස්ථා දෙකේදීම අදාළ පරිශ්‍රයෙන් ඉවත් නොවි බදු ගැනුම්කරු විසින් පරිශ්‍රයේ රැඳී සිටීමක් කරනවා නම් පනත යටතේ නඩු පැවරීමට බදු දීමනාකරුට එහෙම නැත්නම් දේපලේ හිමිකරුට හැකියාව තියෙනවා. මෙතනදී විශේෂයෙන් දැනුවත් යුතු කරුණක් තමයි අදාළ බදු ගිවිසුම තුළ බදු ගිවිසුම අවසන් කිරීමේ නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාල සීමාවක් සඳහන් කරලා තියෙනවා නම් ඒ කාල සීමාව තුලත් එහෙම නැත්නම් අවම වශයෙන් මාසයකට පෙරත් අදාළ නිවේදනය බදු ගැනුම්කරු වෙත යැවීම කළ යුතුයි. තවදුරටත් සරලව මේ කරුණ තේරුම් ගන්නවා නම් සාමාන්‍යයෙන් බදු ගිවිසුමක අදාළ බදු දීමනාකරු හෝ බදු ගැනුම්කරු කොන්දේසි කඩ කිරීමක් කරන අවස්ථාවකදී බදු ගිවිසුම අවසන් කරන බවට වන නිවේදනය මාස 3කට පෙර එහෙම නැත්නම් මාසයකට පෙර දැනුම් දිය යුතුයි කියලා අනෙක් පාර්ශවයට කොන්දේසියක් ඇතුළත් කිරීම කරනවා. මේ විදිහට කොන්දේසියක් ඇතුළත් කරලා තියෙනවා නම් අදාළ ඒ කාල සීමාව තුළ මේ නිවේදනය යැවීම සිදු කළ යුතුයි. ඒ විදිහට බදු ගිවිසුමේ කොන්දේසියක් ඇතුළත් කරලා නැත්නම් බදු ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් නිවේදනය යැවීම කර යුතු වෙන්නේ අවම වශයෙන් මාසයකට පෙර. ඒ වගේම තමයි මේ නඩුව පැවරීම කළ යුතු වෙන්නේ අදාළ දිසාධිකරණය තුළ. ඒ වගේම තමයි මේ සඳහා ගොනු කළ යුතු ලේඛනත් පැහැදිලිවම මේ පනත තුළ සඳහන් කරලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක්ට මේ ආකාරයේ නඩුවක් පැවරීමට අවශ්‍ය නම් Tamanගේ නීතිඥවරයා සමග සාකච්ඡා කරලා අදාළ නඩුව පැවරීම කළ හැකියි. මේ විදිහට නඩු පැවරීම තුළින් ලබා ගන්න පුළුවන් සහන මොනවාද කියන කරුණ පිළිබඳව සාකච්ඡා කරද්දී මූලිකවම අදාළ දේපල එහෙම නැත්නම් පරිශ්‍රයේ සන්තකය නැවත ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ කියන්නේ බදු ගිවිසුමට ඇතුළත් වීමෙන් අනතුරුව බදු ගැනුම්කරු විසින් බදු මුදල් ගෙවීම පැහැර හැරීම හෝ වෙනත් කොන්දේසියක් කඩ කරමින් අදාළ බදු දේපලේ තවදුරටත් රැඳී සිටීමක් කරනවා නම් මේ බදු ගැනුම්කරු මේ දේපලෙන් ඉවත් කරලා නැවතත් අදාළ දේපලේ හිමිකරුට එහෙම නැත්නම් බදු දීමනාකරුට ලබා ගැනීමට මේ තුලින් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි හිඟ බදු වාරික මුදල් සන්තකය අපසු දෙන තෙක් සේවා ගාස්තු ප්‍රමාණ කළ අලාභ ඒ වගේම අලාභ සහ හිඟ මුදල් වලට අදාළ පොලිය නඩු ගාස්තු සහ වෙනත් සහන මේ නඩු කරය තුලින් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු මේ විදිහේ නඩුවක් ගරු අධිකරණයේ ගොනු කිරීමෙන් පස්සේ සිදුවන ක්‍රියාපටිපාටිය මොකක්ද මොන වගේ දේවල්ද ඉන් පස්සේ සිදු වෙන්නේ කියලා. මේ පනත යටතේ නඩු පැවරීමේදී තියෙන විශේෂත්වය තමයි අදාළ නියමිත ලේඛන නිසි පරිදි ගරු අධිකරණයේ ගොනු කිරීමෙන් පස්සේ ඒ පිළිබඳව ගරු අධිකරණයේ සෑහීමකටපත් වෙනවා නම් නයිසයි තීන්දුව ප්‍රකාශ නිකුත් කිරීම සිදු කරනු ලබනවා. මේ නයිසයි තීන්දුව නිකුත් කරන්නේ බදු දීමනාකාර පක්ෂය විසින් ඉල්ලලා තියෙන සහන බදු ගැනුම්කාර පක්ෂය විසින් ලබා දිය යුතු බවට දැනුම් දෙමින්. එතකොට මේ පනතේ සඳහන් කරලා තියෙන ප්‍රතිපාදන අනුව නයිසයි තීන්දුව
අධිකරණ රෙජිස්ට්‍රාවරයා විසින් දින 3ක කාලයක් තුළ බදු ගැනුම්කාර පාර්ශවය වෙත බාර දීම වෙනුවෙන් අවශ්‍ය වෙන කටයුතු සිදු කළ යුතුයි. මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් මේ පනත මගින් ඊටාම කෙටි කාලයක් තුළ අදාළ ණයසයි තීන්දුව බදු ගැනුම්කරු වෙත ලබා දීමට අවශ්‍ය වෙන ප්‍රතිපාදන මේ විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ණයසයි නියෝගය Tamanට ලැබීමෙන් පස්සේ ඊට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමට මේ බදු ගැනුම්කාර පාර්ශවයට අවශ්‍ය වෙනවා නම් බදු ගැනුම්කරු විසින් Taman වෙනුවෙන් කරුණු දැක්වීම වෙනුවෙන් අදාළ ණයසයි තීන්දුවේ දිනයට පෙර දිනයක් ඉල්ලීම කළ යුතුයි. ඒ විදිහට බදු ගැනුම්කරුට මේ නඩුකරය සඳහා ඇතුළත් වීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ගරු අධිකරණයේ අප මුදලක් තැන්පත් කිරීමටත් බදු ගැනුම්කරුට සිදු වෙනවා. මේ විදිහට බදු ගැනුම්කරු විසින් Taman වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා ගත්තේ නැත්නම් ඒ වගේම අවශ්‍ය අවසරය ලබා ගත්තත් අප මුදල් තැන්පත් කිරීමක් අධිකරණයේ සිදු කළේ නැත්නම් ඒ වගේම අප මුදල් තැන්පත් කළත් Taman වෙනුවෙන් වන විත්තිවාචකය ගරු අධිකරණයේ සෑහීමකට පත්වන ආකාරයෙන් ඉදිරිපත් කරේ නැත්නම් මෙන්න මේ ඕනෑම අවස්ථාවකදී අදාළ ණයසයි තීන්දුව නියත කිරීම ගරු අධිකරණයේ විසින් සිදු කරනු ලබනවා. මේ ආකාරයට ණයසයි තීන්දුව නියත කිරීමෙන් අනතුරුව අදාළ විත්ති පාර්ශවයට එහෙම නැත්නම් බදු ගැනුම්කරුවා වෙත දැන්වීමකින් තොරවම මේ තීන්දුව ක්‍රියාවේ යෙදවීමට අධිකරණයේ ෆිස්කල්වරයාට හැකියාව තියෙනවා. ඒ වගේම මේ නියෝගය නිකුත් කරලා දින 14ක් තුළ අධිකරණයේ ෆිස්කල්වරයා විසින් අදාළ නියෝගය අනුව කටයුතු කිරීම සිදු කළ යුතුයි. ඒ අනුවත් අපිට හඳුනා ගන්න පුළුවන් මේ පනත යටතේ පවරනු ලබන නඩුවක් ඉතා ඉක්මනින් අවසන් කර ගැනීමට සාමාන්‍ය නඩුවකට වඩා ඉතාමත් කඩිනමින් අවසන් කරන්න අවශ්‍ය වන ප්‍රතිපාදන මේ පනත මගින්ම හඳුන්වලා දීලා තියෙන ආකාරය. ඒ වගේම විශේෂයෙන් මතක තබා ගත යුතු තවත් කරුණක් තමයි යම්කිසි බදු දීමනාකරුවෙක් මේ පනත භාවිතා කරමින් දෝෂ සහගතව සාවද්‍ය කරුණු ඉදිරිපත් කළ නඩුකරයක් පැවරීමක් කරනවා නම් ඒ වගේ අවස්ථාවකදී ගරු අධිකරණය මගින් අදාළ බදු දීමනාකරුට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන්ුත් මේ පනත මගින් ප්‍රතිපාදන හඳුන්වලා දීලා තියෙනවා. කිසියම් පුද්ගලයෙක් Taman සතු දේපලක් නීත්‍යානුකූල බදු ගිවිසුමක් මත වෙනත් පාර්ශවයකට බදු දීලා තියෙන අවස්ථාවකදී අදාළ බදු ගැනුම්කාර පාර්ශවය විසින් මේ බදු ගිවිසුමේ කොන්දේසි කඩ කරන ලද අවස්ථාවකදී මේ දේපලේ හිමිකරුට එහෙම නැත්නම් බදු දීමනාකරුට Taman වෙනුවෙන් ගරු අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා ඉතාමත් කඩිනමින් සහන ලබා ගන්න මේ අනුව මේ පනත යටතේ හැකියාව තියෙනවා.